එන්නේ ටංගලා ඉවරෙන කරේ. අද Hello everyone, welcome back to my YouTube channel. අද vlog එක එන්න අපිත් එක්ක මාතර තියෙන ලස්සන ලක්සරි විලා එකක දවස් දෙකක් සහ මිරිසවල දවසක් ගත කරන්න යන්න. මේක හරිම ලස්සන මෙමරිස් ගොඩාක් එකතු කරගත්ත ට්‍රිප් එකක් වුණා. ඉතින් මම හිතුවා ඒ මෙමරිස් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් දිගටම vlog එක බලන්න. ඔන්න ඉතින් අපි විලා එකට ආවා. මේ තමයි Cinnamon Crowns Luxury Villa. මේක තියෙන්නේ මාතර. ඉතින් මේ විලා එක හරිම ලස්සන calm feeling එකක් තියෙන ලස්සන green environment එකක් තියෙන විලා එකක්. ඉතින් මාතර පැත්තේ මේ වගේ විලා එකක් තියෙනවා කියලා විශ්වාස කරන්නත් අමාරුයි. එන්නකෝ මම එක්ක යන්න ඉතින් විලා එකට. ඔන්න ඉතින් මේ විලා එකට ගියාම මුලින්ම යාළුවා අපිව වෙල්කම් කරේ මේ වගේ රස වෙල්කම් ඩ්‍රින්ක් එකකින්. ඉතින් ඒක දීලා අපි චුට්ටක් විලා එකේ ඇවිත්තා මේකේ ලස්සන බලන්න. මෙයාලා ගාව පැකේජස් ගොඩක් තියෙනවා. ඔයාලට full board, half board, bed and breakfast, ඒ වගේම day out packages, ඒ වගේ මෙයාලගේ ගොඩක් packages තියෙනවා. අපි ගත්තේ full board package එක. මේ විලා එක පුරාවටම කබානස් තමයි තියෙන්නේ. අපි ෆැමිලි දෙකක් ගිය නිසා කබානස් දෙකක් බුක් කරා. මේ යන්නේ අපි හිටපු කබාන එකට. එන්න මම එක්ක room tour එකක් යන්න. comfortable bedroom එකක්, ඒ වගේම kitchen area එකක්, attached bathroom එකක්, ඒ වගේම rooms දෙකක්. include නම් මේ එක කබාන එකක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ කබාන එකකට ෆැමිලි එකකට වගේ ඉන්න මාරම වටිනවා. ඉතින් මේ වගේ ලස්සන view එකක් සහ ලස්සන rooftop එකක් තියෙනවා මේ කබාන එකක. මේ අපි ගත්ත එක කබාන එක. දැන් මම එක්ක යන් අපි ගත්ත අනිත් කබාන එක බලන්න. ඒ කබාන එකට යන පාර හරිම ලස්සනයි. ඒ කියන්නේ මාරම ලස්සන view එකක් එක්ක තමයි ඒ කබාන එක තියෙන්නේ. ඉතින් ඒකත් බලාගෙනම යම් මම එක්ක අනිත් කබාන එක බලන්න.
ඔන්න ඉතින් මේ විදියට තමයි කබානස් දෙක තිබ්බේ. අපේ චෙකින් ටයිම් එක වෙලා තිබ්බේ හවස 3. ඒත් අපි එතනට යද්දි 4 වගේ වුණා. එතකොට අපිට ටී ටයිම් එක සෙට් වෙන නිසා එයාලා අපිට ඊවිනිං ටී එක ස්නැක්ස් අරේන්ජ් කරලා තිබ්බා. මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි මෙයාලගේ ඩයිනින් ඒරියා එක වෙනම සයිඩ් එක තියෙන්නේ. ඒක ලස්සන view එකක් එක්ක තමයි එයාලා හදලා තියෙන්නේ. ඉතින් අපිට ඊවිනිං ටී එක, egg rolls, cakes එයාලා arrange කරලා තිබ්බා. බලන්නකෝ මේකේ ලස්සන කියන්නේ view එක හරිම ලස්සන calm view එකක්. ඉතින් අපි ටී ටයිම් එකෙන් පස්සේ pool එකට තමයි ගියේ. මේ විදිහට ෆැමිලි එකත් එක්ක ටයිම් එක ස්පෙන්ඩ් කරන්න අපේ බිසි ලයිෆ් එකෙන් චුට්ටක් ඈත් වෙලා නිදහසේ ගෙවන්න අපිට ටයිම් එකක් තියෙන්නම ඕන. හැම වෙලේම අපි වැඩවල ජීවත් වුණොත් ඒක හරි අමාරුයි අපේ මයින්ඩ් එකට. හරි. අපි බාබිකියු පාටි එකකුත් දැම්මා ඩිනර් එකට කලින්. ඉතින් මේ ඉන්නේ අපේ මල්ලි. එයා තමයි අපේ බාබිකියු පාටි එක arrange කරේ. මම දැන් උෂ් එකක් දාලා ෆ්‍රෙෂ් උනේ මේ ඩිනර් එකට යන්න. එහෙනම් එන්න මං එක්ක ඩිනර් එකට යන්න. එයාලා ඩිනර් එකට අපිට arrange කරලා තිබ්බා seafood rice එකක්, cheese pasta එකක්, ඒ වගේම chicken deval එකක්. කියන්න මොන මෙයාලගේ මේ chops එක පුදුම රසයි ඒක නම්. මාරම රසයි ඒක දැනුත් මතක් වෙනවා. chili paste එක වගේම අපිට dessert එකට ice cream උයි jelly plastic වල තිබ්බා. මේ විදිහට අපේ first day එක ඉවර වුණා. second day එකේ උදේම මම නැගිට්ටේ මේ වෙලාව දැන් 7:00 වගේ ඇති. මේ නැගිට්ටේ morning view එක බලන්න. මට දැන් පුරුද්දක් වෙලා තියෙනවා කොහේ හරි ඇවිදින්න ගියාම චුට්ටක් උදේ නැගිටලා morning view එක බලන්න. ඒක දැන් නිකන් පිස්සුවක් වගේ. ඉතින් එදා දවසෙත් මං උදේ නැගිට්ටා ඒකට. කියවෙනා රහසි නිදිනුලා තුරලා ආනිකි නිරයාමි එනිති පෑආලි සංවේදී විරුරනා මේ දැතලම් වීලලම් වෙන්න ඕන මේ හින සැබවින් ගාව සසරේම ළඟ ඉන්න ඕන අදේ. මම දැන් වොෂ් එකක් දාලා මේ ලෑස්ති වෙන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්න. මම හිතන්නේ මම දැන් චුට්ටක් පරක්කුයි. ඇයි ඉතින් උදේ නැගිටලා view එක බල එතනට වෙලා චුට්ටක් හිටියනේ. ඉතින් අනිතා මං හිතන්නේ ගිහිල්ලාද කොහෙද වෙද්දි. හැමදාම තමයි. හරි බ්‍රෙක්ෆාස්ට් එකට එයාලා අපිට ලෑස්ති කරලා තිබ්බේ ශ්‍රී ලංකන්
බ්‍රෙක්ෆාස්ට් එක. ඉන්දියාප්ප, සෑන්ඩ්විච් පාන්, බන්, ඒ වගේම චිකන් එකක්, ඒ වගේම ඩාල් කරි එකක්, පොල් සම්බෝලයක් දැස්ති කරලා තිබ්බා. තව එග්ස් වගේක් තිබ්බා. ඉතින් මේ බ්‍රෙක්ෆාස්ට් එක ගැන නම් කියන්නම ඕන. මොකද මේක පුදුම රසයි. ඒ අර තිබ්බ පොල් සම්බෝල් එක අර අනිත් කරිසුත් එහෙමයි. පොල් සම්බෝල් එක තමයි ඒකේ වැඩිම රසක් තිබ්බේ. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක නම් හැමෝම වගේ හොඳට කෑවා. මොකද ඒක මාරම රසයි ඇත්තටම. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි අද හොටෙල් එකෙන් චෙක් අවුට් වෙනවානේ. අපි චෙක් අවුට් වෙන්නේ අද ලන්ච් එකෙන් පස්සේ. ඉතින් එතකන් අපිට ටයිම් එකක් තියෙනනේ. මේ වෙලේ හොඳටම වහිනවා. ඉතින් වැස්සත් චුට්ටක් මම බලවල මම ඉතින් එතනටලා හිටියා චුට්ටක්. ඊට පස්සේ වැස්ස අඩු වුණාට පස්සේ මම ගියා චුට්ටක් ඇවිදින්න. මොකද අපි ඊට කලින් දවසේ ආවේ හවසනේ. එතකොට චුට්ටක් කළුවරයි. අර ගොඩාක්ම අපිට විලායකේ ඇවිදින්න, එළිය ඇවිදින්න බැරි වුණානේ. වීඩියෝස් ගන්නත් බැරි වුණා. ඒ නිසාම මම උදේ බ්‍රෙක්ෆාස්ට් එක අරන් වැස්ස චුට්ටක් අඩු වෙනකන් ඉඳලා විලායකේ චුට්ටක් ඇවිද්දා. මොකද අපිට ලන්ච් එකට තව ගොඩක් ටයිම් තිබ්බා. ඒ නිසා චුට්ටක් ඇවිදින්නලා ෆොටෝස් අරගෙන ඒ කරා. ඊට පස්සේ ඔන්න මගේ ලන්ච් ටයිම් එක ආවා. අපි ගියා ලන්ච් එක ගන්න. ලන්ච් එකටත් එයාලා ශ්‍රී ලංකන් බුෆේ එකක් තමයි ඇරේන්ජ් කරලා තිබ්බේ. ඉතින් ඒකත් රසට තිබ්බා. ලන්ච් එකෙන් පස්සේ අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. මම මේ හොටෙල් එකට රිවිව් වීඩියෝ එකක් දෙන්න ඕනිම කියලා හිතුවා. මොකද එයාලගේ කෑම, හොටෙල් එකේ රූම් ෆැසිලිටිස් හැම දෙයක්ම හොඳ විදිහකට තිබ්බා. ඉතින් ඒ නිසා මට හිතුණා මෙම රිවිව් එකක් දෙන්න. ඔන්න අපි එහෙනම් චෙක් අවුට් වුණා හොටෙල් එකෙන්. අපි දැන් මේ යන්නේ මං තවත් ආස තැනකට. මේ අපි යන්නේ මිරිස්සේ. හවසක තමයි අපි දැන් මේ යන්නේ. මොකද අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා හවස 4ට විතර වගේ. දැන් මේ අපි ආවේ ඔයාලන ගොඩක් දෙනෙක් දන්නවා ඇති මේ තැන. මේ මිරිස්ස බීච් එක. හැමෝම කියනවනේ මිරිස්ස ලස්සන හවසට කියලා. කියලා අහලා තිබ්බට මමත් එදා තමයි ඒක දැක්කේ. මිරිස්ස ලස්සන හවසටම තමයි. මොකද එතන තියෙන්නේ වෙනමම වයිබ් එකක්. බොරු නම් බලන්නකෝ. ආසාවෙන් බලාගෙන හිටපු තවත් තැනකට. මේ ලාව මිරිස්ස. මෙතන තියෙන්නේ වෙනමම වයිබ් එකක්. ඉතින් ඩවුන් සවුත් පැත්තේ ට්‍රිප් එකක් ප්ලෑන් කරන ඔයාලත් මේ ලොකේෂන් දෙකට ගිහින් බලන්න. මේ ට්‍රිප් එක පුරාවටම අපි හැමෝම හොඳට එන්ජොයි කරා. ලස්සන මෙමරිස් ගොඩාක් එකතු කරගත්තා. සමහර වෙලාවට හිතෙනවා මේ වගේ ගෙට්වේ එකක් අපිව රිෆ්‍රෙෂ් කරනවා කියලා. ඉතින් මේ vlog එක ඔයාලත් එන්ජොයි කරා නම්
පහලින් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අදට මේ vlog එක මම මෙතනින් නවත්තනවා. මොකද අපේ එදා දවස මෙතනින් ඉවර වුණා. අපි පහුවෙන්ද උදේම ආයේ පිටත් වෙනා අපි ගෙදර එන්න. එහෙනම් ආයෙමත් දවසක ඉක්මනින් vlog එකක් අරන් එනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. Bye.